හොඳට මතක තියාගන්න. මිනිස්සුන්ට අපිව තරහ ගස්සන්න පුළුවන්. තේරුණාද? මේ සිද්ධ වෙන දේවල් වලට අපිව තරහ ගස්සන්න පුළුවන්. හැබැයි තරහ ගන්නවද නැද්ද කියන එක කාරණය තියෙන්නේ කාගේ අතේද? තමන්ගේ අතේ. හැම වෙලාවකම තරහ ගන්න ඕනේ අවස්ථාවක් ආපුවාම හැම වෙලාවම ඔබට එනවා තෝරා ගන්න ක්‍රම දෙකක්. එකක් මම මේකට තරහ ගන්නවද නැත්නම් මම මෙතන ඉවසනවාද කියන එක. තේරුණාද? අපි තෝරගන්නේ ලේසිම ක්‍රමය. තේරුණාද? අපි කියන්නේ අපි හැමෝම තේරුණාද? අපිට තරහ එන වෙලාවල් එනවා. හරි අමාරුයි එතකොට. ඉවසන්න ඕනේ. නේ? ඉවසීම අමාරුවෙන් තමයි පුරුදු කරන්න තියෙන්නේ. ලේසියෙන් පුරුදු කරන්න බෑ ඉවසීම කියලා දේ. හොඳේ? දැන් අපි සමහර ලාවට කියනවා දැන් ඉවසන්න කියනකොට මෛත්‍රිය ගැන කියනකොට ස්වාමීන් වහන්සේලාට නම් කියන්න ලේසි. මේ ලෝකේ තියෙන මේ දේවල් එක කරන්නනේ අමාරු කියන්නේ. නේද? ඇත්තටම පින්වතුනි කරන්න අමාරුයි තමයි. තේරුණාද? ස්වාමීන් වහන්සේලා වුණා කියලා තරහ යන්න එතන තියෙන්නේ නේද? තරහ කියන දේ පාලනය කරගන්න ඒක දුරු කරන්න තමයි පැවිදි වුනේ. නේද? තරහ කියන එක දුරු කරන්න තමයි මේ අපි හැමෝම මහන්සි වෙන්නේ. නේ? එතකොට ඒක ලේසි නෑ. හැම වෙලාවෙම ඔබ හිතන්න ඔබට තරහ විශ්සෙන දේවල් වෙනකොට හිතන්න මේ මට මගේ ඉවසීම පුරුදු කරන්න ලැබෙන හොඳ අවස්ථාවක් කියලා. මොකද අපිට ඉවසන්න පුළුවන් කොච්චරද කියලා බලා ගන්න පුළුවන් වෙන වෙලාවල් තියෙනවද? නිකන් ඉන්න වෙලාවට බලා ගන්න පුළුවන්ද? දැන් පුළුවන්ද බලන්න? දැන් බෑ. නේ? එහෙනම් බලන්න තියෙන හොඳම වෙලාව මොකද්ද? අපිට කොච්චරක් ඉවසන්න පුළුවන්ද කියලා? තරහ ගන්න ඕන අවස්ථාවක් ආපුවා. නේද? ඉවසීම නැති කරගන්න ඕන අවස්ථාවක් ආපුවම තමයි ඒක බලන්න ඕනේ. ඊළඟට ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ හිතේ ස්වභාවය මෙන්න මේකයි. කොහොමද? බහුල වශයෙන් යම් කිසි දෙයක් අපි හිතනවද කරනවද කල්පනා කරනවද හිතා ඉන්නවද ඒ පැත්තට අපේ හිත නැමෙනවා. අපි වැඩිපුර දේවල් ටිකක් මොනවද හිත ඉන්නේ? ඒ පැත්තට අපේ හිත නැමෙන ස්වභාවය තියෙන්නේ. අපි හැම වෙලාවෙම හිතන්නේ තරහ සිතුවිලි නම් අපේ හිත තරහ යන පැත්තට නැමෙනවා වැඩි. අපේ හැම වෙලාවෙම හිත ඉන්නේ තරහෙන් ඈත් වෙන සිතුවිලි නම්. නේද? ඉවසන්න ඕනේ කියලා අපි හැම වෙලාවෙම කල්පනා කරනවා නම් අන්න එතකොට අපේ හිතේ පැත්තට නැමෙනවා. ඒකට කියන්නේ මොකද්ද? ඒකට කියනවා පුරුද්ද කියලා. මේ හිතේ ස්වභාවය තමයි අපි ආය යමක් කරනවාද ඒකට හිත හොරු වෙනවා. බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට දේශනා කරනවා මේ හිත පාලනය කරගන්න ඕනේ කොහොමද කියලා. කොහොමද? උන්වහන්සේ දේශනා කරනවා වැස්ස කාලේ ඉවරුණා කියලා හිතන්න. ඔන්න අවසාන පායන මාසෙ එනවා. දැන් හැමදානම සරුවට ගොයන් වැවිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හැම කුඹුරකම හොඳට ගොයන් වැවිලා තියෙනවා. මිනිස්සෙක් මොකද කරන්නේ මේ කුඹුරු දෙකක් මැද්දේ තියෙන පාරකින් හරකෙක්ව දක්කගෙන යනවා. හොඳේ. දැන් හොඳට සරුවට ගොයන් වැවිලානේ තියෙන්නේ. හරකට මොකද වෙන්නේ? දැක්ක ගමන් එමීට හැරෙනවා අර කුඹුරු පැත්තට. නේ? එතකොට මොකද කරන්නේ? ඌ නිකම්ම ගොයමට හැරෙනවා කියනවා. එතකොට මේ හරකගේ අයිතිකාරයා ඌට කෙවිතෙන් ගහනවා කියනවා. කෝට්ටෙන් හොඳට ගහනවා කියනවා. ඊළඟට ඌ ආයෙමත් හැරෙනවා ඔන්න ගහුවාට පස්සේ. ඊළඟට තව චෝටයක් යනකොට ආයෙත් හැරෙනවා. හරිද? ආයෙ මොකද කරන්නේ? ඉස්සරහට පැනලා එහාට මෙහාට දුවලා එහා පැත්තට මෙහා පැත්තට පැනලා අර හරකට තලලා හොඳට රිදෙන්න හොඳට ගහලා එක්කගෙන යනවා පාර දිගේ. හොඳද? ඇයි එහෙම කරන්නේ? ඇයි එහෙම කරන්නේ? ඔන්න දේශනා කරනවා. හරකට ගොයන් කණ්ඩ ඉඩ දුන්නොත් ඒකෙන් දඬුවම් ලැබෙන්නේ Tamanට කියලා ඒ අයිතිකාරයා දන්න නිසා. තේරෙනවද? හිතට හිතෙන දේ කරන්න ඉඩ දුන්නොත් හැමදේම ඒකේ පාඩුව විඳින්න වෙන්නේ Tamanට කියලා දන්න කෙනා මොකද කරන්න ඕනේ? ඒක පාලනය කරන්න උත්සාහ කරන්න ඕනේ. තේරෙනවද? ඒකයි මම කලින් කිව්වේ ඔබේ හිතට හිතෙන හැමදේම නිවැරදිම දේ නොවෙන්න පුළුවන්. තේරුණාද? හිතට එන සිතුවිලි ගැන
පැත්තක් ගන්නේ නැතුව. තේරෙනවද? හිතට එන සිතුවිලි ගැන පැත්තක් ගන්නේ නැතුව කල්පනා කරන්න. මේ මගේ හිතට ආපු සිතුවිල්ල හරි එකක්ද? මම මේ හිතන විදිය ඇත්තටම හරිද කියලා කල්පනා කරන්න. තේරෙනවද? එහෙම කල්පනා කරලා පැත්තක් ගන්න නැතුව කල්පනා එහෙනම් මේක හොඳ නැහැ. මේක මං කරන්න හොඳ නැහැ. මේ වෙලාවේ මම මේ දේ කරන්න හොඳ නැහැ. අන්න එහෙම හිතන්න ඕන. තේරුණාද? මේ හැම දෙයකටම මම මේ පටන් ගන්නකොටම දේශනා කරේ මේ හැම දෙයකටම මොකක්ද ඕනේ පළවෙනි දේ? සිහිය. බලන්න කොච්චර වැදගත්ද කියලා. සිහිය කියන දේ. නේ? අපි හැම වෙලාවෙම සිහියෙන් ඉන්නවා නම් අපේ අතින් සිද්ධ වෙන ගොඩාක් පසුතැවෙන දේවල් අපේ අතින් නතර කරගන්න පුළුවන්.